අද මිලාන් ආව මෙහෙ. ඔයා යව දන්නවනේ. එයා මොකද මේ ආවේ? එයා කොහොමද දන්නේ අපි මෙහි ඉන්නවා කියලා? ඔය ඉතින් කලබල වෙන්න එපා අහන්න මම කියන දේ. මට හොර රහසය හංගන්න දෙයක් නැති හින්දා තමයි මේ හැමදේම ඔයාට කියන්නේ. මිලාන්ට මගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. එයා ආවේ ශිලීව හම්බ වෙන්න. ශිලී? ශිලී කොහෙද මේ? එයා ආවා. ඇයි මට කිව්වේ නැත්තේ? කොහෙද ශිලී? එළියට ගියා. දැන් දැන් මිලාන් දිගට මේ ඉන්න පටන් ගනී. ඒක නතර කරන්න ඕනේ. ශිලීට කියන මිලාන්න බඳින්න කියලා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. මට එහෙම කියන්න බෑ. ශෙලී ගන්න තීරණේ එයා ගනි. මම මිලාන් ගැන වාට කිව්වේ ඔයාට පරිස්සම් වෙන්න. මට මොනව කරන්නද? මම බය නෑ. මං ඌට බය නම් මං ඔයා බදින්නේ නෑනේ. මිලාන් ලස්සනට ගේම් එක ප්ලේ කරලා තියෙනවා. ඔයා නොදන්න හුඟක් ප්‍රශ්න ඉබේ ඇතිවිච්ච දේවල් නෙමෙයි. ඇති කරපු. මොනවද? ඔයාගේ යාළුවා රවි එයා මිලාන්ගේ ඉත්තේ. ලෝචනා මගේ යාළුවා වුණාට එයාත් මිලාන්ගේ කෙනෙක්. ඔබට කුමන හෝ මත්ද්‍රව්‍යකින් මිදීමට අවශ්‍යද? මේක නිකම්ම නිකම් ප්‍රතිකාරයක් නොවේ. බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් මනෝ ප්‍රතිකාර චිකිත්සන තුලින් අපහසුවකින් තොරව ඉන් මිදීමට දෙවරක් නොසිතා දැන්ම අමතන්න දශක දෙකකට වැඩි විශ්වාසනීය සේවය ඔක්ස්ෆර්ඩ් ලංකා මෙඩිකල්. ඔයා පරිස්සම් වෙන්න. එයා ඔයා ගැන නොදන්න දෙයක් නෑ. ඔයාගේ වැරදි කී මට ආපු කෝල්ස් ඒ මිලාන්ගේ වැඩක්. මං ගැන මොනවද කිව්වේ? විශේෂ දෙයක් නෑ. ඇයි බබා අපිට මෙච්චර ප්‍රශ්න? දන්න මට හරි මහන්සි. දැන් නිදා ගන්න. අපි හෙට කතා කරමු. මං ශෙලීට කෝල් එකක් දීලා.